හායි කොහොමද? ඔන්න ඉතින් අද මේ කැම්පස් එකට යන්නේ අපිට ප්‍රසන්ටේෂන් එකක් හදන්න තියෙනවා. ඉතින් ඒ වැඩවලට අපි ඔක්කොම එකතු වෙලා අද ප්‍රසන්ටේෂන් එකක් හදන්න තමයි යන්නේ. අපි ප්‍රසන්ටේෂන් එක හදලා ඊළඟ දවසේ ප්‍රසන්ට් කරන්න ඕනේ. ඉතින් ඊළඟ දවසෙත් වීඩියෝ ගන්න බැරි වුණා. මේ තමයි ප්‍රසන්ටේෂන් එක තිබ්බ දවසේ. ඉතින් ඊට පහුවදා අපි අද පොඩි ගමනක් යන තමයි හදන්නේ. මේ අපේ බදුල්ල කොළඹ පාර. මේ පාරේ හප්තලේ හරිය තියෙනවා ලස්සන තැනක්. එහෙට තමයි මේ අපි යන්න ලෑස්ති වෙන්නේ. යන මතර මගදී හමු වුණා කියුට් යාළුවෙක්. බලන්නකෝ යාළුවත්. මේ තමයි අපි යන පාර. මීදුමින් වැහිලා තේවත් පාරක් තමයි තිබ්බේ. පුදුම ලස්සනක් තියෙන මේ පාර. ඔයාලත් බලන්නකෝ මේක ලස්සනද කියලා. හපුතුලෙන් හැරිලා කිලෝමීටර් මතක විදියට 15ක් වගේ අපිට යන්න වුණා. ඊට පස්සේ අපිට හම්බුණා මෙතන මේ ටිකට් ගන්න තැන. එතනට ගිහිල්ලා අපි යන්න අප තැනට ආවා. ඔයාලා බලන්නකෝ මේ තැන ඔයාලත් දන්නවද කියලා. මේ තමයි ලිප්ටන් සීට්. මෙතනට එන්න නම් ගොඩක් අමාරු වුණා. හැබැයි පාර හොඳයි. කිලෝමීටර් 15ක් වගේ ඇතුළට එන්න තිබ්බා. ඒ වගේම කන්දු තිබ්බා. හැබැයි ගොඩක් අය මෙතනට එනවා. මෙතන view එකත් මාරම ලස්සනයි. අපි පිටින් ඔන්න ආවා. ගොඩක් අය ඉතින් මේ තැන ගැන අහලා ඇතිනේ. මෙතන තමයි ලංකාවේ පළවෙනියටම තේ පැලේ හදපු තැන කියලා හඳුන්වන්නේ. මෙතන මාර ලස්සනයි. තේ වත්තු වලින් වට වෙලා හරිම ලස්සන තැනක්. හරිම රිලැක්සින්. ඔයාලත් ඉතින් ගිහිල්ලාම බලන්න. ඊට පස්සේ ඉතින් ඔන්න අපි යන්න පිටත් වුණා. මේ තියෙන්නේ බදුල්ල. ඉතින් මේ යන ගමන් නංගිවත් බලාගෙන යන්න ඕනේ. මොකද එයාට එක්සෑම් අම්මත් එනවා කිව්වා. ඉතින් දැන් මේ නංගිලා ඉන්න බෝඩිමට යන ගමන් තමයි ඉන්නේ. අම්මයි නංගි තමයි මේ ඉස්සරහින් යන්නේ. ඉතින් නංගිලාගේ බෝඩිමට ගිහිල්ලා ඒ ටිකක් වෙලා ඉඳලා දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. මේ තමයි නංගිලාගේ බෝඩිම. ඉතින් අපි එහෙන් කාලා දැන් මේ ගෙදර යන්න පිටත් වුණා. මේ තමයි අපි මෙහෙට ඇවිල්ලා ගත්ත ෆොටෝස් වගේක්. ඉතින් අදට ලොග් එක ඉවරයි. ආයෙත් අලුත් ලොග් එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි. मनलोल रंग सेना हदेसियम दहरा नवतिला